ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට SL Food රෙසිපි එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අදත් මම ඔයාලට කියලා දෙන්න යන්නේ බේකරි කෑමක් හදන විදිය තමයි. ඔයාලට මේකටත් පුංචි බේකරියක් මිනි බේකරියක් හදා ගන්නවා නම් හොඳයි. මොකද සුවඳ කියාවක් වශයෙන් කරගෙන යන්නත් එක්කම තමයි මම ඔයාලට මේ රෙසිපි එක දෙන්නේ. අවන් එකේ කරනවට වැඩිය ගොඩාක් හොඳයි. මොකද අවන් එකට හදපුවම රසත් නැහැ කියනවා. අපිට අර ලේසියට ඉක්මනට හදා ගන්න පුළුවන් අවන් වල. ඒ වුණාට බේකරි වල හදන කෑම පාන්දර ඒ වගේ හදන ඒවා ගොඩක්ම රසයි. ඉතින් ඒ වගේ චූටිවට ගෙදර චූටි බේකරියක් හදාගෙන මේ වගේ ඒවා සුවඳකියාවක් වශයෙන් පටන් ගන්නත් පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කිඹුල බනිස් හදාගන්න විදිය තමයි. ඒකට ඕන රෙසිපිය දෙන්නවා. ඉතින් මම මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මට උදව්වක් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි bell all කරලා තියාගන්න. වීඩියෝවක් දාපු සැනින් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. වීඩියෝ හොඳයි නම් යාළුවන්ට බලන්න share කරන්න. කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. කමෙන්ට් කරනකොට තියෙන අඩුපාඩු සහ ඔයාලට අවශ්‍ය මොනවද රෙසිපීස් කියලා මට කමෙන්ට් කරන්න. මම ඒවට රිප්ලයි කරනවා. ඔයාලා කියන විදියට ඒවා හදලා දෙනවා. බැරි තියෙනවා නම් ඒවා හදා ගන්නවා. ඉතින් ඒකත් මට ලොකු උදව්වක්. ඉතින් බලමු අපි කිඹුලා බනිස් හදන විදිහට ඒකට අවශ්‍ය මොනවද රෙසිපි කියලා. ඒකට ඕන වෙනවා පිටි කිලෝ එකකට තමයි මම මේ කියන්නේ පාන් පිටි ගන්න. පාන් පිටි කිලෝ එකක් ගන්න හොඳට හලලා ඒකට ඕන වෙනවා සීනි ග්‍රෑම් 300ක් දාන්න ඕනේ. ඒක මොකද අපිට කිඹුලා බනිස් කියද්දි බනිස් වල පැණි රස වැඩියෙන් දැනෙන්න ඕන හින්දා සීනි ග්‍රෑම් 300ක් ගන්නවා. මගරින් ග්‍රෑම් 100ක් ගන්නවා. ඊස්ට් ග්‍රෑම් 25ක් විතර ගන්න. ලුණු ග්‍රෑම් 25ක් විතර ගන්න. ඔයාලා ওই මිශ්‍රණය හොඳට භාජනයකට ඔක්කොම එකට දාලා හොඳට අනන්න ඕනේ. ඒකත් විනාඩි 25ක් 30ක් විතර වගේ හොඳට අනන්න ඕනේ. මේ කෑම බේකරි කෑම අනනකොට හොඳට අනපු තරමට තමයි ඒකේ ක්වොලිටි එන්නේ. ලස්සනට පිම්බිලා හොඳට හැදෙන්නේ. අර ඇතුළ පුළුන් වගේ කියන්නේ ඒ වගේ සොෆ්ට් එකට හැදෙන්නේ. මේ බේකරි කෑම සියලුම හදන ඒවා හොඳටම අනන්න ඕනේ. එකම පැත්තකට ඔයාලා මේක භාජනයක දාලා හොඳට අනලා ඒ මදි නම් ඊට පස්සේ පිරිසුදු කරගත්ත ඔයාලගේ මොකක් හෝ තියෙනවනේ ටයිල් කැටයක් හරි මේ වනන තැනක් තියෙන්න ඕනේ. ඒ දැනකට දාලා මතු පිටකට දාලා හොඳට අනන්න. ඊට පස්සේ මේ ටික හොඳට ඇනුවෙන් පස්සේ ඔයාලා ගුලි කඩලා තියාගන්න. ගුලි කඩලා තියන්න විනාඩි 10ක් 15ක් විතර වගේ තියන්න චුට්ටක් පිපෙන්න වගේ. ඊට පස්සේ ඒ 10 15 ගියාට පස්සේ ආයේ ඒක අරගෙන ඉස්සරහට ටිකක් අනන්න ඕනේ. ඔයාලා චුට්ටක් මේක ගැන අධ්‍යයනය කරන්න. කිඹුල බනිස් එක හදන විදිහක් තියෙනවා. ඒ හදන විදිය YouTube වල ඕන තරම් වීඩියෝස් තියෙනවා. ඒවා බලලා ඒ හදන ක්‍රමය ඔයාලා බලා ගන්න. මම මේකේ රෙසිපිය විතරයි ඔයාලට දෙන්නේ. මොකද ඒවා හදන විදිය ඕන තරම් channel තියෙනවා. ඕන තරම් වීඩියෝස් තියෙනවා. ඒකකින් බලලා හදා ගන්න පුළුවන්. ඉතින් ඒ ටික හදලා චුට්ටක් වෙලා තියන්න ඕනේ. තියලා මේකේ තියෙනවා අර දැන් බේකරි වල වගේ නම් දන්නවා බිත්තර සාරු චුට්ටක් ගාලා ඒක උඩට තමා සීනියට දාන්නේ. සීනියට දාලා තමයි චුට්ටක් වෙලා තියලා අවන් එකට දාන්න ඕනේ. මොකද චුට්ටක් වෙලා කියන්නේ මේ සම්පූර්ණ බනිසෙම දැන් අපි හදනවනේ කිඹුල බනිසේ. කිඹුල බනිසේ හදලා ඊට පස්සේ බිත්තර සාරු ගානවා. ලොකු බේකරි වල නම් බිත්තර සාරුමද ඒ සුවඳට තියෙන එසන්ස් එකක්ද කියලා කියන්න දන්නේ නැහැ. අපි ඉතින් හරි දෙයම කරමු. බිත්තර සාරු තමයි ගාන්න ඕනේ පින්සලකින්. ගාලා ඒක උඩට දාන්න ලොකු කැට තියෙන ඒවා තමයි කිඹුල බනිසල තියෙන්නේ නම් ඔයාලට සීනි මොකක් හරි කමන්නේ ලොකු හරි පොඩි හරි කැට තියෙන එකක් උඩින් දාලා බේකරි oven එකට දාන්න. ඒකත් අර දැන් අපි මං කිව්වා වගේ ගින්දර සැර තියෙනවා හොඳට පොරොණු වල. ඒක නිසා විනාඩි 5ක් විතර වගේ තියෙද්දි බලන්න ඔයාලා. නැත්තම් ඉතින් මේක පිච්චිලා යයිනේ. ඒක නිසා අපි හදනකොට දන්නෙත් නෑනේ කොච්චර කාලයක් යනවද කොහොමද වෙන්නේ කියලා. දන්නේ නැති නිසා අපි
නිතරම අවධානය යොමු කරලා බලන්න පටන් ගන්න. නැත්නම් අපිට මුලදී ඉතින් වැරදෙන්න පුළුවන්. හදලම නැති දේවල්නේ අපි හදන්න යන්නේ. ඒක නිසා මම මේකට උන රෙසිපි කියලා තියෙනවා. ඉතින් ඔයාලා අත්හදා බලන්න. අත්හදා බලලා කෑමට හෝ සුන්දර සුවඳකියාවක් පටන් ගන්න පුළුවන්. ඒ හින්දා තමයි දර පෝරණු වල හදන ඒවා තමයි රස. ඉතින් චූටි පෝරණුවක් එළිය හදාගන්න. ඒවා හදන හැටි බාස්ලා දන්න අය ඉන්නවා. ඒගොල්ලන්ට කියලා හදාගන්න. හදලා ගෙදර කෑමට ඉස්සෙල්ලාම හදන්න. වැරදි තමයි ඉතින් අපි වැටි නැගිටිනවා වගේ තමයි වැරදි හදන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා තරම් දන්න කවුරුත් නැති වෙන තරමට දියුණු වෙනවා. මොකද ඒකට අවශ්‍ය මොනවද, එපා මොනවද කියලා ඔයාලට හදාගෙන යනකොට තේරෙනවා. ඉතින් ඒ විදිහට හදලා බලලා ඔයාලත් සුවඳකියාවක් වශයෙන්ුත් පටන් ගන්න කියලා මම මතක් කරනවා. ඉතින් අපි මේ කඩෙන් ගෙනල්ලා කනවට වැඩිය පිරිසිදුවට කන්නත් පුළුවන්, පොඩි අයට දෙන්නත් පුළුවන් බය නැතුව. ගෙදර හදාගන්න පුළුවන් නම් ඔය ඕනම දෙයක්. කිඹුලා බනිස්, ජෑම් පාන් වගේ ඒවා ඔය හැම රෙසිපි එකක්ම සීනි බනිස් ඔය මේ රෙසිපි එකෙන් හදාගන්න පුළුවන්. ඔයාලා ඒ හදන ගමන් ඒකත් චුට්ටක් අත්හදා බලන්න. එකම මිශ්‍රණයෙන් හදාගන්න පුළුවන්ද කියලා. එතකොට අපිට තවත් ලේසි. ආය අනානා ඉන්න ඕනේ නැති නිසා එකෙම වැඩේ කරගන්න පුළුවන් නම් ගොඩක් ලේසි. එතකොට එක මෝලියක් අනලා ගොඩක් ಜಾති කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ රෙසිපිය හදලා බලන්න. හදලා බලලා ඔයාලට හොඳ තැනකට ආපුවාම කියන්නේ ඒ කෑම හරියට තැනට ආපුවාම එතන ඉඳන් පුංචි සුවඳකියාවක් වශයෙන් පටන් ගන්න. අද කාලේ මොනවා කරත් ඉතින් වැඩි නෑනේ සල්ලි කොච්චර තිබ්බත් මදි. ඉතින් ඒක නිසා නිකන් ඉන්න එපා. මොකක් හෝ පටන් ගන්න. මේ හැම දෙයක්ම සුවඳකියාවක් වශයෙන් කරගන්න පුළුවන් නම් හොඳයි ඉතින්. අපට ඕනේ සල්ලි තමයි. ඉතින් මේ විදිහට හදලා බලන්න. ඔයාලට මේ වගේ තවත් කෑම රෙසිපි තමයි මම මේකෙන් ගේන්නේ. ඒ රෙසිපි තමයි මම ඔයාලට සුවඳකියාවක් වශයෙන් පටන් ගන්නත් පුළුවන් විදිහට කියන්නේ. ඉතින් ඔයාලත් හදා බලන්න පටන් ගන්න. තවත් ඔයාලා කමෙන්ට් කරන්න මොනවද ඕනේ අඩුපාඩු කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔයාලට මොනවද රෙසිපි ඕනේ කියලාත් කියන්න. ඉස්සරහට සීසන් එකේම අවුරුදු වෙනවා. ඔයාලට අවුරුද්දකටත් හදන්න පුළුවන් රෙසිපි ගේනවා ඉක්මනටම. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. channel එක subscribe කරලා දෙන්න. ඉතින් යාළුවනේ ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින් හමු. ඔයාලට සුබ දවසක්.